guys, welcome back to my YouTube channel. අද වීඩියෝ එකේ තියෙන්නේ මගේ බර්ත්ඩේ එකට මොනවද කරේ මොනවද මට බර්ත්ඩේ එකට ලැබුණු gift කියන එක මට මිනි vlog එකකින් ගේන්න හිතුණා. ඒ නිසා තමයි මේ වීඩියෝ එක කරේ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මේ පාර බර්ත්ඩේ එකට මට nails කරන්න හිතුණා. ඒ නිසා nails කරගන්න අය, pedicure එකක් කරගන්න අය, තව hydra facial එකක් කරගන්න මම සැලෝන් එකට ගියා. ඒකෙදි ගත්ත වීඩියෝස් ටිකක් තමයි මේ දැන් තියෙන්නේ. දැන් මේ nails කරන ගමන් ඉන්නේ. මම ඩිසයින් එක සිලෙක්ට් කරගත්ත cat eye ඩිසයින් එකක්. බලන්නකෝ ඔයාලම ලස්සනයිද කියලා. ඩිසයින් එක ලස්සන ඇති කියලා හස්බන්ඩ්ගෙන් අහන්න ගියාම එයාට කැමරාවට මුණ දෙන්න ලැජ්ජයිලු. ඒකල බිම් බලාගෙන ඉන්නවා. මමත් ඉතින් මුකෙත් වගේ අත දික් කරගෙන ඉන්නවා. ඒක ලස්සනයි කියලා. අන්තිමටම කිව්වේ නෑ ළමයි පස්සේ තමයි කිව්වේ ලස්සනයි කියලා. මෙතනදී නම් ළමයි මේ ඔෆිස් එකේ ඉන්නකොට මට පාර්සල් එකක් ආවා. මේකත් බර්ත්ඩේ එකට කලින්. සාමාන්‍යයෙන් බර්ත්ඩේ එකට දවසකට කලින් වගේ තමයි ආවේ. හැබැයි මන් දන්නේ නැහැ කවුද එව්වේ. ඒවපු කෙනාගේ නමක්වත් ඒ තියෙන කෙනාගේ නමක්වත් දන්නේ නැහැ. මේ ඒවල තිබ්බේ මේ දැන් චොක්ලට් වගේ. මම කල්පනා කරා කවුද එව්වේ අපේ නංගි කියලාද අයියා නම් කොහොමත් මෙහෙම එවන්නේ නිසා ඇත්තටම අදටත් මම දන්නේ ඒක එව්වේ කවුද කියලා. මේ තියෙන්නේ මට බර්ත්ඩේ එකට හම්බුණ gift. එතනින් ඇත්තටම මම ආස මල් බොකේකට තමයි. ගෑනු ළමයි කැමතිනේ මල් ලැබෙනවට. අපි දැන් gift unbox කරලා බලමු මොනවද තියෙන්නේ කියලා.
මේ තමයි බර්ත්ඩේ එකට මට හම්බුණු ගිෆ්ට් ටික. ඊට පස්සේ මට හම්බුණු මල් බොකේ එක මල් වාසියකට ඇරේන්ජ් කරගත්තා. අවශ්‍ය ටික. ඒ කියන්නේ මට ඒක දාන්න පුළුවන් ඇත්තටම වාස් එකක් තිබ්බේ නැහැ. පොඩි එකක් තිබ්බේ. හැබැයි ඉතින් මල් ටික අයින් කරන්නත් බැරි නිසා මම පුළුවන් තරම් මං ඒකට මේ අනවශ්‍ය ටික අයින් කරලා මල් ටික පුළුවන් තරම් දාලා ඒ ටික තියාගත්තා. මේක නම් ඇත්තට මං කලින් කරපු දෙයක් නෙමෙයි. හැබැයි මට හිතුණා මේ අවුරුද්දේ මගේ ඩ්‍රීම්ස් ටික එකතු කරලා මේ වගේ විෂන් බෝඩ් එකක් හදාගන්න. හරි. මේක හදන අතරේ මම කියන්නම්කෝ ඇයි මට විෂන් බෝඩ් එකක් හදන්න ආස හිතුනේ කියලා. මට හිතෙනවා ඒ කියන්නේ අපි දැන් අපේ ජීවිතේ අපි ඇචීව් කරගන්න ආස දේවල් නිතරම දකිනකොට අපි ඒ වෙනුවෙන් වැඩ කරයි කියලා. ඒ කියන්නේ අපි ඒක ගැන හිතේ තියන් ඉන්නවට වඩා අපි ඒක අපිට නිතරම පේන්න තියෙනකොට අපි ඒකට තවත් ආස වෙනවනේ මම මේක කොහොම හරි කරන්න ඕනේ කියලා. එතකොට ඒක දකිනකොට මට හිතෙනවා අපි ඒ වෙනුවෙන් ඔටෝමැටිකලි වැඩ කරන්න උත්සාහ කරනවා කියලා. ඉතින් ඒ නිසා තමයි මං මේ පාර මගේ ඩ්‍රීම්ස් ටික එකතු කරලා විෂන් බෝඩ් එකක් හැදුවේ. ඔයාලා මේ වගේ විෂන් බෝඩ් එකක් හදලා තියෙනවද? හදලා තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්නකෝ අනිත් අයටත් දැනගන්න මටත් දැනගන්න ඒකේ රිසල්ට් එකක් තියෙනවද? ඔයාලගේ ඩ්‍රීම්ස් ඇචීව් කරගන්න පුළුවන් වුණාද? එහෙම කියලා. ඇත්තටම මට නම් හිතෙනවා ඒකේ රිසල්ට් එකක් තියෙනවා කියලා. මොකද දැනටමත් මම ඒක ඇත්තටම මට පේන තැනක නිතරම පේන තැනක තියලා තියෙන්නේ. එතකොට මං ඒ වෙනුවෙන් දැන් වැඩ කරනවා කියන එක අර මට ටික ටික තේරිලා තියෙනවා. එතකොට මං හිතනවා ඒකේ රිසල්ට් එකක් තියෙයි කියලා. ඉතින් විෂන් බෝඩ් එකක් හදපු නැති කෙනෙක් නම් දැන් උනත් පරක්කු නැහැ මේ අවුරුද්දේ ඔයාට ඇචීව් කරගන්නවා හිතන ඩ්‍රීම්ස් තියනවා නම් ඒ ටික මේ වගේ පොඩි විෂන් බෝඩ් එකක් හදලා නිතරම පේන්න තැනක තියාගෙන බලන්නකෝ ඔයාටත් පුළුවන් වෙයි ඔයාගේ ඩ්‍රීම්ස් ටික මේ අවුරුද්ද ඇතුළත ඇචීව් කරගන්න. ඇත්තටම මට ඒක මං හිතුවට වඩා ලස්සනට හදාගන්න පුළුවන් වුණා. ඉතින් ඒ වගේ එකක් හදලා මේ දකිද්දිත් හරි ආසයි මේ බලන්නකෝ ලස්සනයිද කියලා. ලයිෆ් එකේ මේ වගේ දවසුත් නැතුවම නෙමෙයි ඉතින්. අසනීප වෙලා හොස්පිටලයිස් වුණා. ඉතින් ඒකත් එක්ක ඔෆිස් යන්න බැරි වුණා. ඉතින් ඒ වැඩයි තව මගේ පාර්ට් ටයිම් කරන ඩිසයින් වැඩයි ඔක්කොම මට ගෙදර ඉඳන් කරන්න වුණා.
අසනීප වෙලා හිටපු නිසා.